ආයිබුවන් යාළුවෝ හැමෝටම ජනිත් ඇක්වේරියම් බලස් මුල්ල අපේ YouTube channel එකත් එක්ක එකතු වුණාලව ආදරෙන් පිළිගන්නවා. මාළු වර්ග ටිකක් රීස්ටොක් වෙලා තියෙනවා මොන්ස්ටර් සෙට් එකකුත් එක්කම. ඉතින් channel එක subscribe කරගෙනම අපි යම් වීඩියෝ එකකට. ඉස්සෙල්ලාම ඉන්නවා සුපිරිම ඔස්කා සෙට් එකක්. අපේ නැති මාරම කොල්ඩි මාළු සෙට් එකක් රීස්ටොක් වෙලා තිනවා මේ පාර. අඟල් 6 වගේ size එකකින්. කලර්ස් එහෙම හොඳටම තියෙන සුපිරි ඔස්කා ටිකක් රීස්ටොක් වෙලා තියෙනවා අපේ shop එකේ. ඉතින් වලස්මුල වීරකටි පාරේ දින අපේ shop එකට આવොත් ඔයාලට මෙයාලව හිතා ගන්න බැරි අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. ඇත්තටම මේ වගේ ක්වොලිටි මාළු හොයන්න අඩුයි. මාළු හදන අය දන්නවා. ඉතින් ඇවිල්ලා බලන්න කියලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. වේල් ටේල් මාළු ටිකුත් එක්ක කවලමට ඉන්නේ. ඔයාලට අපේ ඇක්වේරියම් එකට આવොත් තෝරලා මිලදී ගන්න පුළුවන්. අපේ ඇක්වේරියම් එකේ තියෙන වලස්මුල වීරකටි පාරේ මීටර් 300ක් විතර එද්දි වම් අත පැත්තෙන් තියෙන ඇක්වේරියම් shop එක. ඉතින් එක සැරයක් කරේ ඇවිල්ලා බලන්න කියලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒ වගේම මගේ channel එක subscribe කරලා support එකක් දෙන්න යාළුවෝ හැමෝම. මොකද මටත් මගේ YouTube channel එකත් කරන ලොකු උදව්වක්. subscribers ලා 2000 සීමාවට තව පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් යාළුවෝ හැමෝම subscribe කරලා support එකක් දෙන්න. මෙතන ඉන්නවා silver shark මාළු ටික. මෙයාලත් මේ දවස්වල ටිකක් හොයාගන්න අඩුයි. පේන ඇති කළු පාට බ්ලැක් ලයින් එකත් එක මාරම ලස්සනයි මෙයාලා ප්ලාන්ටඩ් ටැංක් වලට වගේ. ඉතින් මෙයාලවත් ඔයාලට අපේ ඇක්වේරියම් එකෙන් මිලදී ගන්න පුළුවන්. මෙතන ඉන්නවා ගප්පි. ග්‍රීන් කෝබ්‍රා ගප්පි සෙට් එකක් ඉන්නවා. ඉතින් මෙයාලට ලේසියෙන්ම හදන්න පුළුවන් මාළු වර්ග. මේ දවස්වල ඩෙන්ගු සංගතයක් තියෙන හින්දා ගොඩක් අය හොයනවා මේ මාළු වර්ගය. මොකද ගප්පි ලේසියෙන් ඇති කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඉන්නවා ඔරෙන්ඩා සෙට් එකක් එක රෙඩ් කැප් සෙට් එක රීස්ටොක් වෙලා තියෙනවා. මාරම ඇක්ටිව් පේන ඇති බලන් ඉන්න මාර මාස හිතන මාළු జాතියක් මේක. ඉතින් මාරම ඇක්ටිව් ක්වොලිටි මාළු ටිකක් රීස්ටොක් වෙලා තියෙනවා. මෙතන ඉන්න සිල්වර් ඩෝලර්ස්ලා හොඳ සිල්වර් ඩෝලර්ස් ටිකක් රීස්ටොක් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 4-5 වගේ සයිස් එකකින් සමාවෙන 4-5 නේ අඟල් 3 වගේ සයිස් එකකින්. ඊට පස්සේ ඉන්න white platinum carp set එක. සාමාන්‍ය අඟල් 4 වගේ සයිස් එකකින්. මෙයාලා white platinum carp ලා පොඩි කොර පොතු තියෙන අය. මෙයා ලොකු වෙද්දි මාරම කොලෙටි. ඊට පස්සේ ඉන්න ඔස්කා ටිකක්. කලින් මේ සයිස් එකේ ඔස්කා ටිකක් හිටිය ආයි රීස්ටොක් වෙලා තියෙනවා. මාරම ඇක්ටිව්. මෙයාලා කලර්ස් නම් ඇවිත් නැහැ තාම. මෙයාලා රෙඩ් පැච් මාළු සෙට් එකක් ඉන්නේ. මෙතන ඉන්නේ මොසැම්බික් ටිකක්. සාමාන්‍ය ලොකු පොන්ඩ් වලට වගේ හොයන අයට හදන ලේසිම මාළුවෙක් මෙයාලා ඉක්මනට බ්‍රීඩ් වෙනවා. මෙතන ඉන්නවා සෙනගල් බයිජර් බ්‍රවුන් සෙනගල් බයිජර් සෙට් එක. ඉතින් අපේ ඇක්වේරියම් එකට ඇවිල්ලා මෙයාලව තෝරලා මිලදී ගන්න පුළුවන් ඔයාලට. මොස්ට මාළු හොයන අයට. ඊට පස්සේ ඉන්නවා ඒන්ජල් ටික ට්‍රයි කලර් එකකින්. ඒන්ජල් සෙට් එකක් රීස්ටොක් කරලා තියෙනවා. මෙතන ඉන්නවා white spot galaxy snake head ටික. පේන සුදු පාට ලපලප තියෙන snake head එක. සාමාන්‍යයෙන් මාළු 10ක් වගේ රීස්ටොක් වෙලා තියෙනවා. ඔයාලට අපේ ඇක්වේරියම් එකට ඇවිල්ලා මිලදී ගන්න පුළුවන්. ඉතින් අද ඔයාලගෙන් සමු ගන්නවා. ආයෙත් හම්බ වෙනකන් ජය වේවා.